වෙල්කම් ඉතින් හැමෝටම මොකද වෙන්නේ මචං ඉතින් ඕගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් මචං ඕගොල්ලෝ අදත් එක උතරාගෙන ඉතින් ගේමින් බ්‍රෝ ටිප් channel එකෙන් ගෙන තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක මං අද කතා කරන්න යන්නේ මචං ඉතින් ඕගොල්ලෝ ගොඩක් දිනක් ඉතින් අහපන් මචං අර ෆ්ලයින් ග්ලූ වෝල් එක. ඉතින් මචං දැන් ෆ්ලයින් ග්ලූ වෝල් කිව්වම දන්නේ නැති අය ඉතින් මේ කලබල වෙන්න එපා මං ඔයාලට වීඩියෝ එකේදී කියන්නම් ෆ්ලයින් ග්ලූ වෝල් එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් මචං ඒ වැඩක් නැහැ ඉතින් මම මේ වීඩියෝ එකේදී ෆ්ලයින් ග්ලූ වෝල් එක කියන්නේ මොකද්ද ෆ්ලයින් ග්ලූ වෝල් එක දාන්නේ කොහමද වන් ටැප් එකත් එක්ක ෆ්ලයින් ග්ලූ වෝල් එක ගන්න කොහමද හැම දෙයක් ගැනම කියලා දෙනවා. ඒක නිසා මචං අනිවාර්යෙන් වීඩියෝ අවසාන වෙනකම් බලන්න කියලා මතක් කරනවා ඔයගොල්ලන්ට. එහෙනම් මචං ඉතින් අද වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා like කරන්න. වීඩියෝ නරක නම් මචං ඉතින් ඒ subscribe කරන එක මට කොහොමද තවුලන්නේ ඔයාලා කොහොමද දන්නව? එහෙනම් අපි යමු ආද වීඩියෝ එකට. ඔන්න ඉතින් මචං අද වීඩියෝ පටන් ගද්දි මම ඉතින් ඔයගොල්ලන්ට කියන්න මුලින්ම ෆ්ලයින් ග්ලූ වෝල් එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම දන්නේ නැති අයත් ඉන්නවනේ. ෆ්ලයින් ග්ලූ වෝල් එක කියන්නේ මචං දැන් ඔයාලට ඔය වීඩියෝ පෙන්නන විදිහට මචං ඔය දමල ගහන වෝල් එකේ තියෙන මචං අර උඩදිම එන්නේ එක තමයි මචං ඉතින් ෆ්ලයින් ග්ලූ වෝල් එක කියන්නේ. ඉතින් මචං ලෝකේ සුපිරිම වැඩෝ මචං මෙන්න මේ ග්ලූ වෝල් ස්ටයිල් එක භාවිතා කරනවා මචං. ඉතින් ආයෙන සුපිරිම මේ ප්ලේන් ස්ටයිල් එකක් හදා ගන්න පුළුවන් මේකෙන්. ඉතින් මචං මේ හැම දෙයක් ගැන මම අද මේ වීඩියෝෙන් කතා කරනවා. ඒ වගේම මචං හෙඩ්ෂොට් එකත් එක්ක මේ වෝල් එක ගහන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා වගේම ඒක ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට අද කියලා දෙනවා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ ස්කිප් නොකර බලන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා. ඉතින් මචං මම මුලින්ම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ ෆ්ලයින් ග්ලූ වෝල් එක ගහන්නේ කොහොමද කියලා මුලින්ම. ඉතින් මචං මේක හරිම ලේසි වැඩක් මචං මේ ග්ලූ වෝල් එක ගහන එක. ඔබලට ඉතින් කරන් තියෙන මචං ඉතින් රන් එක දීලා තියෙන ගමන් මචං ඉතින් මුලින්ම උඩ පනින්න ඕනේ. උඩ පැනලා මචං ඉතින් ඔයගොල්ලෝ ෆයර් කරනෝනේ එනිමියට. ෆයර් කරලා මචං ඒ සැනින් ඔයගොල්ලෝ වෝල් එක අතර අරන් වෝල් එක ගහන්න ඕනේ මචං. තේරුන්නේ නැති කෙනෙක්ට මම ආයෙමත් සැරයක් කියන්නම් මචං ඔයගොල්ලෝ මුලින්ම රන් එක එබ්බා ඊට පස්සේ උඩ පැන්න උඩ පයින් ගමන් මචං ඉතින් එනිමියට ෆයර් කරා උඩදින් මචං වෝල් එක අතර අරන් උඩදින්ම වෝල් එක ගහන්න ඕනේ මචං. ඉතින් මචං ඔච්චරයි මචං ස්ටෙප් එක තියෙන්නේ ෆ්ලයින් ග්ලූ වෝල් එක ගහන එකේදී. ඉතින් මචං ඔය ගහන එකේදී මචං ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්නේ වෝල් එක දමලා ගහනවා. ඉතින් මචං ඒක ඉතින් ඔයගොල්ලෝන්ගේ දිහා බලන් ඉන්න යාළුවෙක්ට හරි නැත්නම් ඔයගොල්ලන්ට අර ගේම් එකෙන් රෙකෝඩ් කරන්න තියෙන මචං. ඒ ගේම් එකෙන් රෙකෝඩ් කරාමත් ඕක පෙන්නනවා. නැත්නම් මචං ස්පෙක් රිව්යු එකේ තමයි ඕක පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලන්ට එහෙම ඉතින් තමයි බලා ගන්න වෙන්නේ දමලා ගහනවා නැත්නම් ඔබලට. නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට ඔය වීඩියෝ එක පෙන්වන විදිහ තමයි මචං ඉතින් ඔය වෝල් එක ගහන්නේ. දමලා ගහන්න ඕන නම් මචං ඉතින් ඔයගොල්ලන්ට අර වීඩියෝ කරලා හරි මොකක් හරි සීන් එකක් කරන්න වෙනවා. ගේම් එකෙන් මචං රෙකෝඩ් කරන්න ඕනේ. ස්ක්‍රීන් රෙකෝඩ් දාලා හරියන්නේ නැහැ. ස්ක්‍රීන් රෙකෝඩ් කියන්නේ ඇප් එහෙම තියෙන්නේ. ඒ ස්ක්‍රීන් රෙකෝඩ් නෙවෙයි අර ගේම් එකෙන් රෙකෝඩ් කරන සීන් එකක් තියෙන්නේ. ඒකෙන් රෙකෝඩ් කරාම නම් සුපිරියට පෙන්නනවා. නැත්නම් මචං ඉතින් ඔයගොල්ලන්ගේ යාළුවෙක් ඔයාලා දිහා ස්පෙක්ට් කරාමත් පෙන්නනවා. ඉතින් මචං මේ ෆ්ලයින් ග්ලූ වෝල් එක ගහන්න ඉතින් මචං ඉතින් ගොඩක් දෙනෙන්ට පුළුවන්. ඉතින් මේක පට්ටම ලේසි මචං මේ ග්ලූ වෝල් එක ගහන්න. ඉතින් මචං මේක ඉතින් ගොඩක් දෙනෙන්ට පුළුවන්. හැබැයි මචං ඉතින් මේ ෆ්ලයින් ග්ලූ වෝල් එක ගහන හැට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මචං ඉතින් මේ හෙඩ්ෂොට් එකත් එක්ක මේ ෆ්ලයින් ග්ලූ වෝල් එක ගහන්න බැරි එක. ඉතින් මචං දැන් මම කතා කරන්න යන්නේ ඉතින් හෙඩ්ෂොට් එකත් එක්ක කොහොමද මේ ෆ්ලයින් ග්ලූ වෝල් එක ගහන්නේ කියලා. ඒක දැනගන්න යන්න කලින් ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා ඔයගොල්ලන්ට. ඉතින් මචං මගේ channel එක subscribe කරලා තියාගත්තා ඉතින් ඔයගොල්ලන්ට upcoming video tips and tricks video free fire ගැන news free fire update ගැන news වගේ ගොඩක් දේවල් ඉතින් free fire ගැන ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒ නිසා මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගෙන මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. ඒ වගේම මචං තව පොඩි දේවල් ඔයගොල්ලන්ට මතක් කරන්න තියෙනවා. ඉතින් මචං ඔය පල්ලෙහා තියෙන ඉතින් like button එකක් තියෙන අනිවාර්යෙන් ඔබන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා මචං. ඔය නිකම් button එකක් ඔයගොල්ලන්ට උනාට ඔක මට පට්ට වටින button එකක්. ඒ නිසා අනිවාර්යෙන් ඕක ඔබන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ යාළුවන්ට දැනගන්න share කරන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි බලමු මේක හෙඩ්ෂොට් එකත් එක්ක කොහොමද මේ ෆ්ලයින් ග්ලූ වෝල් එක ගහන්නේ කියලා. ඉතින් මචං කලින් කිව්වා වගේ මේ ෆ්ලයින් ග්ලූ වෝල් එකේ ස්ටෙප් එක වෙන්න මචං ඉතින් මේ මොකද්ද රන් එක එබ්බා ඊට පස්සේ ජම්ප් එක එබ්බා ඊට පස්සේ ෆයර් කරා වෝල් එක අතර ගත්තා උඩදිම වෝල් එක ගැහුවා මචං. එන්නේ ස්ටෙප් එක තමයි තියෙන්නේ. ඉතින් මචං මේක හෙඩ් එකත් එක්ක ගහන්න මචං ඔයගොල්ලන්ට හොඳට පුරුදු වෙලා තියෙන්න ඕනේ මචං. ඒක ප්‍රැක්ටිස් වෙන්න හැටි මම ඔයගොල්ලන්ට ඉගල් දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි මචං ඉතින් ප්‍රැක්ටිස් වෙන්නේ ඒක. ඉතින් මචං මේක පුරුදු වෙද්දී ඔයගොල්ලෝ මුකුත් වෝල් ගැන හිතන්න එපා මචං. ඔයගොල්ලෝ මුලින්ම මචං උඩදිම මේ හෙඩ්ෂොට් එකක් ගහන්න පුරුදු වෙන්න ඕනේ. උඩදිම හෙඩ්ෂොට් එකක් ගහන්න මචං මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මචං ඔයගොල්ලෝ උඩ පනිනවත් එක්කම මචං ඔයගොල්ලෝ එයිම් එක ගන්න ඕනේ එනිමියාගේ කකුලෙන් පල්ලෙහාට. එහෙනම් මචං බිමට වැටෙන්න කලින් ඔයගොල්ලෝ මේ ඒ එනිමියා ඉන්න විදිහ අනුව මචං ඉතින් ට්‍රැක් කරන්න ඕනේ. කෙලින් ඉන්නවා නම් කෙලින් උඩට ට්‍රැක් කරන්න ඕනේ. පැත්තට ඉන්නවා නම් දකුණට හරි වමට හරි ට්‍රැක් කරන්න ඕනේ. ඒ විදිහට මචං ඔයගොල්ලෝ ට්‍රැක් කරන්න ඕනේ. එයිම් එක ගන්න මචං ඉතින් එනිමියා කකුලෙන් පල්ලෙහාට. ඇඟටවත් මේ වම් පැත්තටවත් ඔහම නෙමෙයි මචං මේ එයිම් එක ගන්න ඔයගොල්ලෝ උඩ පයින් ගමන් මචං ඉතින් ඔයගොල්ලෝ එයිම් එක ගන්න මේ කොහෙද එනිමියාගේ කකුලෙන් පල්ලෙහාට. ඒතකොට තමයි මචං ආයනේ සුපිරියටම හෙඩ්ෂොට් එක යන්නේ. ඉතින් මචං ඔය මං කිව්ව විදිහට මචං ඔයගොල්ලෝ උඩදිම හෙඩ්ෂොට් එක ගහන්න පුරුදු වෙන්න ඕනේ සතියක් විතර ට්‍රේනින් ග්‍රවුන්ඩ් හරි ගිහින්. ඊට පස්සේ මචං ඔයගොල්ලෝ අනිවාර්යෙන් සතියක් විතර පුරුදු වෙනවා. වැඩි දවස් ඕනේ දවස් 7ක් විතර පුරුදු වෙනවා. ඊට පස්සේ මචං ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ වෝල් එක ගහන්න. දැන් තමයි මචං වෝල් එකෙන් අපි වැඩේ ගන්න.
ඉතින් අර විදියට ඔයගොල්ලන්ට සුපිරියම පුරුදු වුණාට පස්සේ ඔයගොල්ලෝ කරන්න මචං අර මං කිව්ව ස්ටෙප් එක දාලා මේ වෝල් එක ගහන්න. ඉතින් මචං මේක ඉතින් මේ දවසෙන් දෙකෙන් පුරුදු වෙන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඉතින් මචං අර මං කිව්ව විදියට අර වෝල් ගහන්න නැතුව මුලින්ම උඩදී හෙඩ් ෂොට් එක ගහන්න පුරුදු වෙලා සතියක් දෙකක්. ඊට පස්සේ ඔයගොල්ලෝ වෝල් එකත් එක්ක ගහන්න ආයෙ සතියක් දෙකක් පුරුදු වෙන්න ඕනේ. ඉතින් මචං ඔයගොල්ලන්ගේ අතේ හුරුවාවම් මේක ආයෙ සුපිරියටම ගහන්න පුළුවන් මේ ෆ්ලයින් ග්ලූ වෝල් එකත් එක්ක වන් ටැප් එක. ඒ නිසා අනිවාර්යෙන් පුරුදු වෙන්න කියලා මතක් කරනවා. මුලින්ම මචං පොඩි එකේ ඉඳන් පුරුදු වෙනවා. ඒ කියන්නේ මචං උඩදී හෙඩ් ෂොට් එක ගහන පොඩි දේ ඉඳන් පුරුදු වෙනවා. ඊට පස්සේ තමයි මචං ඉතින් අපි මේ වෝල් එකත් එක්ක මේ හෙඩ් ෂොට් එක ගහන්න හදන්නේ. පොඩ තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මචං කොහොමත් ඉතින් මේ මාසයක් විතර ටිකක් පුරුදු වෙනවා. වැඩි කල් ඕනේ මාසයක් විතර හොඳටම පුරුදු වෙනවා. දැන් ඔබලා ගේම් එක ගහනවා දවසට පැයක් හරි ගහනවා ඉතින් අනිවාර්යෙන්. ඉතින් මචං පොඩ්ඩක් විනාඩි 10ක් පැය කාලයක් විතර ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකකින් පුරුදු වෙනවා. ඊට පස්සේ මචං ආයෙත් ඔයගොල්ලන්ට සුපිරියරම ඕක පුරුදු වෙනවා. ඉතින් මචං කොහොමද දවසෙන් දෙකෙන් මේක පුරුදු වෙන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් මං කිව්ව ස්ටෙප් එක භාවිතා කරලා ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. ඉතින් මචං අනිවාර්යෙන් මේක ඔයගොල්ලන්ට මේ කරන්න පුළුවන් මචං ආයෙත් සුපිරියක් තමයි මේක. ඉතින් ඔයගොල්ලන්ට තියෙන ට්‍රේනින් ග්‍රවුන්ඩ් යන්න විතරයි. ඉතින් මචං මං ඉතින් අද ඉතින් ඔක්කොම කියලා ඉවරයි. ඉතින් අද වීඩියෝ එකත් ඉවරයි. ඉතින් ඔයගොල්ලන් අමතර කරුණා මං ඒ කිව්වේ. ඉතින් මචං ඉතින් අද වීඩියෝ එකත් ඉවරයි. ඉතින් වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ගන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම subscribe කරන්න like කරන්න. ඉතින් මචං ඔයගොල්ලන් යාළුවන්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න බෑ. කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් මචං මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. goodbye.